welcome back to my YouTube channel. අද මම ඔයගොල්ලොත් එක්ක අරගෙන ඉන්නේ මගේ 25 වෙනි birthday vlog එක. මගේ birthday එක දවස කොහොමද ගත වුනේ කියලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න තමයි මම හදන්නේ. ඉතින් birthday එකේ උදේවරුව ගැන කිව්වොත් නම් එච්චර සතුටුදායක නැහැ. ඒකට හේතුව මම ලොකුවට ඉස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒ ෂොප් එකේ ප්‍රොමෝෂන් එකක් නොවෙන නිසා ඇත්තටම මගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් කළා. මම ෆෝන් එක එක්ස්චේන්ජ් කරගන්න ගියා. ඉතින් උදේවරුව මේකට බිසි වුණා. ඒත් එක මට උදේවරුවේ කාගෙවත් ආපු විශේෂයකටවත් රිප්ලයි දාන්න බැරි වුණා. ඉතින් ඒ විදියට බිසි වෙලා ඉඳලා ඊට පස්සේ මගේ යාළුවෝ කිව්වා මාත් එක්ක පන්සල් යන්න එනවා කියලා. ඉතින් මම ආසම කරේ මම ඉන්න තැනට ළඟම පන්සල බලපකුණ පන්සල. ඉතින් ඒකට යන්න ගොඩක් දවස් ඉඳන් ආසාවෙන් හිටියා. ඉතින් බර්ත්ඩේ එක දවසේම යන්න ඕන කියලා හිතාගෙන මම එයාලට කතා කරා මාත් එක්ක යන්න එන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ආවේ ගොඩක් හවස් වෙලා. ඉතින් ඊට පස්සේ අපි හවස 4:00 5:00 වගේ පන්සලට ගියා. ඉතින් ඒගොල්ලොන්ගේ ටිකක් අමුතු හැසිරීම් තිබ්බා. මට ඉතින් ඒ වෙලාවේ පොඩක් සැකත් හිතුණා. මොකද එන්නේ නැහැ කියලා කියපු එක්කෙනෙකුත් මේ ඇවිල්ලා මට හොරෙන් හැංගිලා ඉඳලා ඒත් මට ඒක හොයලා ඉතින් ඒ විදිහට මාව සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා සර්ප්‍රයිස් එක කඩාකප්පල් වුණා. ඊට පස්සේ ඉතින් කොහොම හරි මම ඒගොල්ලොත් එක්ක මේ පන්සලට ආවා. මට ඕන වුණා ඉතින් ගෙදර කට්ටියක් නැතුව සමරන බර්ත්ඩේ එක. කොහොමද ඉතින් අපේ ගෙදර කට්ටියත් එක්ක මම බර්ත්ඩේ සමරලා නැහැ. එකම පාරක් නෙවෙයි මතක විදිහට සමරුවා. බර්ත්ඩේ එකක් කියන්නේ ඉතින් ඇත්තටම ලොකුවට සෙලිබ්‍රේට් කරන්න ඕන දෙයක්කුත් නෙමෙයි. මොකද අපි වයසට යන එක වෙන නිසා ඒ වුණාට ඉතින් ඒක ඉතින් තමයි විශේෂ දවසක් නේද? ඉතින් ඊට පස්සේ ඇවිල්ලා අපි මේ විදියට පහන් පත්තු කරලා හඳුන් කූල් පත්තු කරලා බුදුන් ඇඳලා මලු අම්බින්න ගත්ත ටික වෙලාවක් යනකම්. මොකද මම අහලා තියෙනවා මමගේ යාළුවන්ටත් කිව්වා ඕගොල්ලෝ සමහරට අහලා ඇති සාමාන්‍යයෙන් හැමේ රෝග තියෙන අයට සහ කියන්නේ මොන ආත්මිකවත් හෝ මේ ආත්මය හෝ හැමේ රෝග වැළඳින්න නැති වෙන්නත් තියෙන අයටත් ගොඩක් හොඳයි කියලා පන්සල් අතු ගාන එක පන්සල් අස්පස් කරන එක එතකොට ඒ වගේ දේවල් මලු අමදින එක වගේ දේවල් ගොඩක් හොඳයි කියලා මම අහලා තියෙනවා. ඉතින් මම ඒක මේ vlog එකේ කිව්වෙත් ඕගොල්ලෝ vlog එක බලලා ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නා නම් ඒ දේ share කරගන්න ඕගොල්ලොත් එක්ක. ඉතින් මම හිතනවා එහෙම කෙනෙක් ඉන්නවා නම් මම දැක්කා එකපාරක් TikTok එකේ එක නංගි කෙනෙක් එයා වීඩියෝස් කරන හොඳ ක්‍රියේටිව් TikToker කෙනෙක්. ඉතින් හොඳ කන්ටෙන්ට් කරන කෙනෙක්. එයාගේ ස්කින් එකේ ගොඩාක් තිබ්බා මොනවා හරි අමුතු පැල්ලම් වගේ යාට හැමේ රෝගයක් තිබ්බා. ඉතින් ඒකට ගොඩක් කටි කමෙන්ට් දාලා තිබ්බා මේවා යන්න මෙහෙම පන්සලක් අතු ගන්න මලුවක් අම්දින්න ගිහිල්ලා ඒ වගේ දේවල් කරන්න. එතකොට මේ ඕක බෙහෙත් නොබියුවත් හොඳ වෙනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් මම විශ්වාස කරනවා. මම තාත්තා කරා ඒ දේ කරන්න ඕනේ. බර්ත්ඩේ එක දවසට ඒ දේ කරන්න පුළුවන් වුණා. මාරුවට මාව හෙන වටයක් එක්කයි යනවා. තේ බොන්න යන්න ඕනේලු මොන හරි ස්නැක්ස් ගන්න යන්න ඕනේලු කියලා. එහෙම එක්කයි යනවා. මට ඒක හිතන ටයිම් වේස්ට් කරනවා මේගොල්ලෝ මොකක් හරි එකක් මේ ප්ලෑන් කරගෙනද දන්නේ නැහැ කියලා. එහෙමත් මට හිතුණා. ඉතින් මම මොකුත් දන්නේ නැහැ වගේ හිටියා. ඊට පස්සේ ඔන්න මැප් එක දාගෙන යනවා දෙන්නම කොහෙද මන් දන්නේ අස්සකින් අරන් යනවා. දෙන්නත් එක මමත් ඉතින් ගියා. ඊට පස්සේ ඇත්තටම මට හිතා ගන්න බෑ. මට ගොඩක් සතුටුයි. ඇත්තටම ඉතින් අම්මා තාත්තාගෙන් සමහර වෙලාවට පවුල්වල ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ලැබෙන්නේ නැති තරමේ සතුටක් සමහර වෙලාවට වෙන කරලා තිබ්බ දේ දැක්කම මට හිතුනේ blessed to have friends like this. ඇත්තටම මාරම සතුටුයි. මාර ආශිර්වාදයක් මේ වගේ යාළුවෝ ලැබුණ එක මගේ ජීවිතේට. මේගොල්ලෝ මම වෙනේ ලස්සන සර්ප්‍රයිස් පාටි එකක් ලෑස්ති කරලා තිබ්බා. අපි ඒක ලස්සනට රස වින්දා.
මගේ ෆේවරිට් චීස් කේක් අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් gift වලට ඒගොල්ලෝ සෝබන දේවල්, ගණන් වැඩි දේවල්, ඒ දේවල් වලට වඩා ඒගොල්ලෝ මට වටින මම ආසම දේවල් දෙන්න try කරලා තිබ්බා. ඉතින් මම කැෂුස් වලට ආසයි. ඉතින් ඒ වගේ දේවල්, මට ස්පෝර්ට්ස් වලට බෑග්ස්, මගේ ආර්ට්ස් වැඩ වලට ආර්ට්ස් බඩු, ඒ හැමදේම ඒගොල්ලෝ මට ප්‍රයෝජනවත්, මට වටින මං ආස ලස්සන දේවල් ඒගොල්ලෝ මම වෙනුවෙන් gift කරා. ඉතින් මම දන්නේ මට කියන්න බැරි තරම් සතුටුයි. Happy birthday to you. Happy birthday dear Shalu. Happy birthday to you. Ada kain kan? Dekain kan? Mangai mas dekai. Dekain kan? Aku balik sini, tutu ya lebih. දැන් ඉතින් කියන්නට ගමන් සතුටක් Aruna muka kari karya kerai. Ini. Mana video sedih? ඒක කරන්න දෙයක් නැහැ. ඒක පපිත් එක තමයි බලාගන්න තියෙන්නේ. කියලා බලන්න පපි. බල්ලෙක් ඉන්න බෑ. අපි දුන්නෙත් නෑනේ. තාම බෙදුවේ නෑනේ. මොරේ කන්න එපා බං කේක්. මේ තාම දුන්නේ නෑනේ බං. මට දෙන්න ඕනේ බලන්න. මේකේ ෆොටෝ ඉතින් ඔයගොල්ලන්ටත් ඉන්නවනම් මේ වගේ ආදරණීය යාළුවෝ ඒගොල්ලෝම පරිස්සම් කරගන්න. ඉතින් ඇත්ත යාළුවෝම පරිස්සම් කරන්න දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ අපි ළඟ ඉන්නව මොන දේ වුණත් ඒ තමයි ඇත්තම යාළුවෝ. ඔක්කොම ඉවර වෙලා අපි ටික අරගෙන අපි ඉතින් අපි කේක් කන හැමෝම සින්දු කිව්වා. ඉතින් මගේ විදිහට නම් මේක තමයි මට හරිම රස වින්දනය කියන දේ. I think I hope you guys enjoy this video. මේ vlog එකේ ඉතුරු ටික බලන්න, continue කරන්න, comment එකක් දාගෙන යන්න. next vlog එකේ මම මෙහෙත් එක හම්බ වෙනකම්. bye bye.
Looks like I made it. Look how far we come, baby. Not just the moment. When we get there someday, they'll say, okay, they will never make it, but just look on සිල්වක් රස විඳින්න නැති භූතයක්. හරකා. හරක් පැටියක්. Love you for a thousand years. Expose your heart to me. I love you for a thousand years. I love you for a thousand more. Every day waiting for you, darling. Don't be afraid. I love you for a thousand years. ඕක ඕනේ නෑ මට පාට. අම්මට සිරියා හරියට අපිට පාඩන්නේ. අතු ගල විහිර වඳින ඇති කඳලි ගිනිරෑන. අතු ගල විහිර වඳින ඇති කඳලි ගිනිරෑන. ඔබ ගැන කියන වචන බොහුලා ගන්න හරි. ඇති කඳ විහිර මලුවේ මන් දුකට රත් කරන්න සීරියස් එකක් මම ඇති කඳ විහිර මලුවේ මන් ඇඬුවේ මි දුකට රත් කරන්න. So but I realize wherever you go, that's where I follow. Nobody's promised tomorrow, so I'ma love you every night like it's the last night, like it's the last night. If the world is ending, I wanna be next to you. If the party was over and our time was through, I wanna hold you just for a while. And darling, that's not. If the world was ending, I wanna be next to you. Like it's the last night, like it's the last night. If the world is ending, I wanna be next to you. If the party is over and our time was through. The next day.